දැන් මේ වෙනකොට මේ ගේම් එක තියෙන මට්ටම බැලුවොත් එimhe ඔයාලට පේනවා මේකේ ප්ලේයර් හරිම පවර්ෆුල්. මොකද මේ එයාට දැන් මූව් කරන්න පුළුවන්, එයාට ෂූට් කරන්න පුළුවන්. ඊට පස්සේ එනිමීස්ලට ඩැමේජ් වෙනවා. ඒ වගේම එනිමීස්ලගෙන් කිසිම ඩැමේජ් එකක් ප්ලේයර්ට තවම වෙන්නේ නැහැ. ඉතින් ප්ලේයර්ට හරිම නිදහසේ මේක ඉන්න පුළුවන්. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. දිගටම මෙහෙම ෆයර් කර කර ඉන්න තියම තියෙන්නේ. ඉතින් එහෙම ගේම් එකක් අපිට හදලා වැඩක් නැහැ. අපි අනිවාර්යයෙන් මෙතනදී ප්ලේයර්ට මේ ප්‍රෙෂර් එක තවදුරටත් වැඩි වෙන්න දැනෙන්න දෙන්න ඕන. ඉතින් මෙතනදී ප්ලේයර්ට අපි ඩැමේජ් එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් මෙතෙන්දී අපි දන්නවා ඩැමේජ් එකක් කියලා කියන්නේ ඒක එක්තරා විදිහක ෆීඩ්බැක් එකක් නේද? එතකොට තමයි ප්ලේයර් ඉගෙන ගන්නෙ නේද? මේ මම ෆයර් කරන්න ඕන. රයිට් මම මේ ෂූට් කරලා එනිමීස් ලව ඩවුන් කරන්න ඕන කියන දේ ඉගෙන ගන්න. එතකොට තමයි. මොකද එයාට ඩැමේජ් එකක් සිද්ධ වෙනකොට. ඉතින් අද මගේ ඩෙව් ඩයරි සීරීස් එකේ මගේ ඩෙව් ඩයරි එකේ 16 වෙනි පිටුව තමයි ඔයාලා බලන්න හදන්නේ. ඉතින් අද දවසේ මම කරන්න හදන්නේ මේ ප්ලේයර් කැරක්ටර් එකට කොහොමද එනිමීස් ලැවිලා වැදුනාට පස්සේ එයාට හර්ට් වෙන්න එහෙම නැත්නම් ඩැමේජ් වෙන්න හදන්නේ කියලා. ඉතින් අපි බලමු එහෙනම් මම මේ වැඩේ කොහොමද කරන්න කියලා. මේ වැඩේ කරගන්න අපිට මුලින්ම අවශ්‍ය වෙන අලුත් ස්ක්‍රිප්ට් එකක්. ඉතින් මම අලුත් ස්ක්‍රිප්ට් එකක් ක්‍රියේට් කරගන්නවා. මේකට මම වෙනම ක්ලාස් එකක් ගන්නවා. මොකද මේක ප්ලේයර්ගේ හෙල්ත් එකට අදාළ දෙයක් නිසා මම ප්ලේයර්ගේ ෂූටින් හෝ නැත්නම් ප්ලේයර්ගේ මූව්මන්ට් එකේ තියන්නේ නැහැ. මම වෙනමම ඒකට සෙපරේට් ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්නවා. මෙතන මම මෙයාට නමක් දෙන්නම් player health. මෙන්න මේ වගේ. මම මේ හදපු ස්ක්‍රිප්ට් එක ඇඩ් කරගන්නවා player-ට. මෙතනින් අපි ඇඩ් කරගමු player health ස්ක්‍රිප්ට් එක. right ඊට පස්සේ මේක ඕපන් කරලා ගමු. දැන් මේ ස්ක්‍රිප්ට් එක ඇතුළේ මට කරගන්න ඕන දේ තමයි enemy character එකක් ඇවිල්ලා player-ගේ ඇඟේ මගේ ඇඟේ වැදුනට පස්සේ අන්න එතන collision එක පාවිච්චි කරලා enemy-ගෙන් දෙන signal එකක් හරහා මේ ප්ලේයර්ගේ හෙල්ත් එක අඩු කරන්න, ඒ වගේම ප්ලේයර්ගේ හෙල්ත් එක යම් කිසි වෙලාවකදී බිඳ වුණාට පස්සේ එයාව ඩිස්ට්‍රොයි කරන්න නැත්නම් අයින් කරලා දාන්න. අන්න ඒ වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මම මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම අපි ක්ලාස් එක ටැග් කරගමු. අපි max health එක ස්ටෝර් කරගන්න අලුතෙන් variable එකක් ක්‍රියේට් කරගමු. private int මේක max health කියලා මම දාගන්නම්. හරි. ඔන්න අපි දැන් ප්ලේයර්ගේ health script එකට අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලියාගෙන ඉවරයි. දැන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ එනිමිගේ පැත්තෙන් ප්ලේයර් එක collide වුණාට පස්සේ right එතනදී අපිට damage එක deal කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙන මේ damage amount parameter එක හරහා. right අපි enemy script එක open කරගමු. ඒ වැඩේ කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මෙතනදී player character එක tag කරගෙන ඉන්න. මොකද player ගේ tag එක පාවිච්චි කරලා තමයි මම enemy ගේ පැත්තෙන් player ව අඳුනගන්නේ. අපි අලුතෙන් tag එකක් බලමු. මෙතන තියෙනවා අපිට player tag එක. මම ඒක add කරගන්නවා player ට. මේ වගේ. ඊළඟට තව දෙයක් තමයි මම මෙතනදී ඔයාලට මතක ඇති කලින් වීඩියෝස් වලදී මම enemy character එකට තමයි rigid body එක add කරේ rigid body 2D එක. එතකොට ඒකට හේතුව තමයි මෙතනදී අපිට enemy ට සිද්ධ වෙනවා ගනුදෙනු කරන්න එකක් player එකත් එක්ක ඒ වගේම bullet එකත් එක්ක. එතකොට මම bullet එකට හරි player එකට හරි rigid body එක add කරොත් එහෙනම් මට එතකොට ආවහු enemy ටත් වෙනම එකක් add කරන්න වෙනවා. ඒ නිසා මම මෙතනදී පොදුවේ enemy ට තමයි rigid body එක add කරේ. ඊට පස්සේ අනෙක් දෙන්නට ප්ලේයර් සහ බුලට් එකට වෙන වෙනම යාළගේ මොනවද කලයිඩර්ස් විතරයි ඇඩ් කරලා තියෙන්නේ. ඒ හරහා මට අවශ්‍ය අතන අවශ්‍ය දේවල් ටික කලිෂන් එක සිද්ධ වෙන ඕන දේවල් ටික ඔක්කොම මම හිතනවා කම්ප්ලීට් වෙනවා කියලා. හරි අපි එනිමිගේ ස්ක්‍රිප්ට් එක ඕපන් කරගමු මෙතනදී. මෙන්න මේක තමයි. ඔව්. මේක අපි ඩැමේජ් එක ඩීල් කරමු. මම ක්‍රියේට් කරගන්නවා මෙතන එක private void on trigger enter. අපිට මෙතන මෙතඩ් එක පබ්ලික් කරන්න වෙනවා. මම මෙතන පබ්ලික් කරලා නැහැ කලින්. අපි මේක පබ්ලික් කරමු. අපි මෙතන ඩැමේජ් එක පාස් කරමු එකක් විදියට. මෙන්න මේ වගේ. right. ඔන්න අපි දැන් අවශ්‍ය මෙතන බේසික් ස්ක්‍රිප්ට් එක හදාගෙන තියෙන. ඉතින් මේක ගොඩක් ෆැන්සි ස්ක්‍රිප්ට් එකක් නෙමෙයි බේසික් ස්ක්‍රිප්ට් එකක් තියෙන මේක. ඒ වගේම
මේ ස්ක්‍රිප්ට් එකත් එහෙමයි. හරිම සරල ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඔයාලා දන්න දේවල් තියෙන්නේ. ඉතින් මෙයාගේ max health එක 3යි තියෙන්නේ. අපි බලමු දැන් health එක 3 වුණාම ප්ලේයර්ට කොහොමද damage වෙන්නේ කියලා. right අපි දැන් project එක play කරලා බලමු. අපි ලියාගත්ත ස්ක්‍රිප්ට් එක වැඩ කරනවද කියලා. ඔන්න දැන් enemies ලා spawn වෙන පටන් ගත්තා. බලමු අපි හැප්පිලා 1යි 2යි 3යි මම හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකද කියලා. ඔව් damage එක සිද්ධ වෙන්නේ නැහැ. හරි අපි බලමු මුලින්ම colliders check කරලා බලමු. මම හිතන්නේ මම player ඇත්තටම collider එකක් දාලා නැහැ. ඔව් මම player collider එකක් දාලා නැහැ. right මට ඒක අමතක වෙලා තියෙනවා. අපි කලින් දාලා නැහැ. අපි ඇඩ් කරගමු මෙයාට මට box collider එකක් ඇඩ් කරගන්න පුළුවන් ඇත්තටම. එහෙම නැත්නම් circle collider එකක් පුළුවන්. අපි circle collider එකක් ඇඩ් කරගමු බලන්න. circle collider 2D මෙයාගේ radius එක මම හදාගන්නම්. බලමු අපි මෙන්න මේ වගේ ප්‍රමාණකින් තියාගන්නම් දැනට. පස්සේ අපිට මේක ට්වීක් කරගන්න පුළුවන් always. දැනට අපි මෙහෙම තියාගමු. right ඊට පස්සේ මම මෙතන මෙයාගේ ease trigger enable කරන්න ඕනේ නැහැ, on කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ මම enemies ලාගේ ඔව් enemy ගේ මම ease trigger on කරලා තියෙන නිසා මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මම හිතන්නේ දැන් ඔක්කොම දේවල් ඕකේ. player ගේ tag එකත් හරි. ඔව් right අපිට දැන් මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අපි බලමු game එක play කරලා දැන් code එකේ ප්‍රශ්නයක් නැත්නම් enemyට damage වෙන්න ඕන. enemyට නෙමෙයි playerට damage වෙන්න ඕන. බලමු මම ගිහලා හැප්පෙනවා මෙයාලගේ. right අන්න player off වුණා සහ player dead කියන message එක මට ආවා. ඉතින් තාම මෙතනදී දැන් game loop එක complete නැහැ. ඔයාලා පේනවා. මොකද game එක play කරන්න පුළුවන්, මට fire කරන්න පුළුවන්, enemies ලා එනවා, ඔක්කොම දේවල් ටික හරි. හැබැයි game එක over වුණාට පස්සේ මට දැන් තත් අපෝ game එක ආයෙත් play කරන්න, replay කරන්න, restart කරන්න විදිහක් නැහැ. ඒතකොට game loop එක complete නැහැ. ඉතින් අපිට ඒක පස්සේ හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ Dev Diary series එකේ Dev Diary එකේ 16 වෙනි පිටුවේදී අපි මේ player ගේ damage system එක player ට කොහොමද damage එක enemy deal කරන්න කියන මෙන්න මේ part එක හදලා ඉවර කරේ. ඉතින් අපි game එකේ යම් දේවල් ටිකක් අපි දැන් මේ වෙනකොට හදලා ඉවර කරලා තියෙනවා. ඒත් එක්කම දැන් අද ඉඳලා මම මේ game එක publish කරනවා itch එකට draft එකක් විදිහට. ඉතින් itch.io හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා මේ game එක අරගෙන මම මේක එක versions අතරම දැන් මේ game එක තාම අපි සම්පූර්ණ වැඩ ඉවර කරලා නැහැ නේ. ඉතින් මේකේ එක Dev Diary එකකදී එක page එකකදී වැඩ ඉවර කරන විදිහට මම මේක publish කරනවා. ඒකේ හැම එකකම update එකක් විදිහට මගේ each page එකේ ඉතින් ඔයාලට අරගෙන එක play කරලා බලන්න පුළුවන්. සහ එක එක versions වලදී මම අලුතෙන් හදලා තියෙන දේවල් මොනවද කියලා ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි Dev Diary එකේ 16 වෙනි පිටුවේ අද මේ දේවල් ටික තමයි කතා කරේ බැලුවේ. එහෙනම් අපි ඊළඟ page එකත් එක්ක හම්බ වෙමු.